ගරු විපක්ෂ නායකතුමා විසින් පාර්ලිමේන්තුවේදී තින් පිටතත් දිගින් දිගටම ප්‍රකාශ කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග තියෙන වැඩසටහනේ යම් සංශෝධනයන් සිදු කර ගැනීමේ වැදගත්කම. ඒ වැදගත්කම ආර්ථික විද්‍යානුකූලව මේ වන විට පොළවේ මතුවලා තියෙන තත්ත්වයන් එක්ක කෙතෙක් දුරට අවශ්‍ය වන්නේද කියන එක තමයි මගේ මූලික වශයෙන් අදහස් දැක්වීමේදී බලාපොරොත්තු වෙන්නේ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේ බ්‍රෙටන් වුඩ්ස් නියුන් සහෝදරයෝ දෙන්නගෙන් එක්කෙනෙක්. එතකොට අපි විශිෂ්ට ඕගනයිසේෂන් එක ලෝක බැංකුව කියලා කියනවා. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක තමයි අපි මේ වන විට යම් යම් එකඟතා ඇති කරගෙන තියෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියත් සමග ඒ DSA එකත් එක්ක යන ගමන් මඟ. ඒතර ලෝක බැංකුවේ දත්ත විශ්ලේෂණය කළොත් එහෙම ලෝක බැංකුව සාමාන්‍යයෙන් අන්ත දුක්ඛිත භාවය දරිද්‍රතාවයේ අර්ථ දක්වන්නේ දිනකට ඩොලර් 4.2කට අඩු ආදායමක් ලෙසට. ඒ අනුව ලෝක බැංකුව ෆෝකාස්ට් කරන පවර්ටි ලෙවල් එක 2025 වර්ෂයේ 22.4ක්. එතකොට ඒගොල්ලෝ ඒක පුරෝකථනය කරලා නවතින්නේ නැහැ. 2027 වර්ෂයේ අන්ත දුක්ඛිත දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රතිශතය 20%කට වඩා වැඩි කියන එක තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන් ප්‍රකාශ කරන දත්ත. අනික් අතට ලෝක බැංකුව විසින් නිර්මාණය කරලා තියෙනවා තවත් පැතිකඩ තුනක් අධ්‍යාපන සෞඛ්‍ය ජීවන තත්ත්වය සහ තවත් දර්ශකාංක 10ක් මත පදනම් වෙන බහුමාන දරිද්‍රතා දර්ශකය. එතකොට අන්ත දරිද්‍රතාවය ගැනම අදහසක් දැක්වුවා ලංකාවේ තත්ත්වය. බහුමාන දරිද්‍රතා දර්ශකයට අනුව ලංකාවේ ජනගහනයෙන් මේ වන විට 50%ක් පමණ දුප්පත්. ඒ දුප්පත් ප්‍රතිශතය 68ක් වගේ වෙනවා විශේෂයෙන්ම වතු අංශයේ. ග්‍රාමීය අංශයේ 48ක්, නාගරික අංශයේ 38ක් වගේ ප්‍රතිශතයක් මේ වන විට දුප්පත්. ඒ වගේම අපි දන්නවා මන්ද පෝෂණය ප්‍රතිශතය ඉහළ ගිහිල්ලා තියෙනවා මේ වන විට. ලෝක බැංකුව අධ්‍යයනයකින් කියනවා අර අපි අන්ත දරිද්‍රතාවයේ ගත්ත 22% ප්‍රමාණයට උඩින් යම් පොඩි උඩකින් ඉන්නවා තවත් 10%ක් කොයි වෙලේ දරිද්‍රතාවයට වැටෙයිද කියලා කියන්න බෑ කියලා. ඒ අනුව අපිට සරලව ගත්තොත් රටේ ජනගහනයෙන් 3/1 පමණ අන්ත දරිද්‍රතාවයෙන් පසු වෙනවා. එතකොට හැබැයි මේ දරිද්‍රතා දර්ශක පිළියෙල කළේ ලෝක බැංකුව දිට්වා සුලි කුණාටුව ඇතිවීමට පෙර තත්ත්වය තුල. එතකොට දිට්වා සුලි කුණාටුවත් සමග ලෝක බැංකුව ගණනය කිරීම වලට අනුව ඩොලර් බිලියන 4.1ක සමස්ත පාඩුවක් රටට වෙලා තියෙනවා. එය දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 4ක් වගේ. විශේෂයෙන්ම මිලියන 2ක මිනිස්සුට මෙම සුලි කුණාටුව බලපාලා තියෙනවා. නායයාම් ඒ වගේ දේවල් නිසා පවුල් ලක්ෂ 5ක් පමණ පිරිසකට දැඩි ලෙස මේ තත්ත්වය උදා වෙලා තියෙනවා. එතකොට අපි අර කරපු දරිද්‍රතා අර්ථ දැක්වීම මේ සුලි කුණාටුවත් ඊට පෙර තිබුණු තත්ත්වය. ඊළඟට මූලිකම තර්කය මා නගන්නේ රටේ ජනගහනයෙන් 3/1 පමණ මේ වන විට දුප්පත්. එහෙම නැත්නම් අන්ත දරිද්‍රතාවේ පසු වෙන්නේ. විශේෂයෙන්ම මූලික අවශ්‍යතා පිරිමහා ගන්නට අපි බැලුවොත් දත්ත දිහා බැලුවොත් 2021 රුපියල් 8000ක් අවශ්‍ය නම් අවම දරිද්‍රතා රේඛාවට පුද්ගලයෙකුට මාසයකට දැන් ඒක රුපියල් 16000ක් දක්වා වෙලා තියෙනවා. ඒ කියන්නේ ජීවන වියදම දෙගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. 8000ක 16000කට වැඩි වෙලා තියෙනවා. ජීවන වියදම් දෙගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊළඟට ස්ථීර නිවාසයක් නැති ජනගහනය ගත්තොත් ලංකාවේ සුලි කුණාටුවට පෙර තත්ත්වය අපි ගත්තොත් ලයින් කාමර අපේ රටේ තියෙනවා 1,60,000ක්. වහලක් නැති ජනතාව ඉන්නවා මිලියනයක්. එහෙම නැත්නම් ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ රටේ ජනගහනයෙන් 15%කට පමණ වහලක් නැහැ. මම ගොඩාක් තර්ක ගේන්නේ. එකක් දුප්පත්කම වැඩි වෙලා තියෙනවා. ජීවන වියදම ඉහළ ගිහිල්ලා තියෙනවා. නිවසක් නැති පිරිසක් රටේ ඇති වෙලා තියෙනවා. ඒ අතරේ මේ தත්ත්වය තුල දිට්වා සුලි කුණාටුවත් සමග මේ தත්ත්වය තවත් බැරෑරුම් ලෙස වර්ධනය කරලා තියෙනවා. ඒ වගේම තරුණ තරුණියෝ අතර රැකියා ප්‍රශ්නය බලවත් වෙලා තියෙනවා. 20%කට වඩා වැඩි
වැඩි විරැකියාවෙන් ඉන්නවා. විදුලි බිල්, ජල බිල් ගෙවා ගත නොහැකි පිරිස් අනන්තයි මේ වන විට. එතකොට දැන් අර දිට්වා සුලිකුණාටුවෙන් උනේ ආර්ථික අර්බුදය හමුවේ බැටකමින් සිටි එහෙම නැත්නම් IMF එකඟතා හමුවේ දැඩි බදුබරකින් පීඩණයට ලක් වෙලා හිටි අපිට අර ගහෙන් වැටුණ මිනිහට ගොනා එන්න වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඒක නිසා තමා විපක්ෂ නායකවරයා දිගින් දිගටම කිව්වේ මේක දැන් රටට ඵලදායී ලෙස ප්‍රතිසංස්කරණය කරගත හැකි කියන එක. ඒතර මේ தত্ত্বය තුල අපි ලෝකයේ පිළිගන්න සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් 120කගෙන් කෝල් එකක්. ඒ කියන්නේ ඔවුන් කියවීමක්, ඔවුන් ලිපියක් මගින් දැනුම් දුන්නා. ගාඩියන් පත්තරවල අපි දැක්කා, ලංකාවේ ඩේලි FT මේ වගේ පුවත්පත්වල, රූපවාහිනී මේ හැම එකෙම ගියා. ලෝක බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥයෙකුත් වන නොබෙල් තෑගලාභී ජෝසෆ් ස්ටිග්ලිට්ස්, ඒ වගේම MIT ආර්ථික විද්‍යාඥයෙක් වන ගෝෂ්, මේ වගේ අය කිව්වා ඉක්මනින්ම නැවත වතාවක් ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියක් පටන් ගත යුතුයි කියන එක. මම අහන්න කැමතියි මොකක්ද ආණ්ඩුවේ ස්ථාවරය මේ ලෝකයේ අපි පිළිගන්න එහෙම නැත්නම් සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් 120 දෙනෙක් ලංකාවේ මේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ මේ එකඟ වී තියෙන වැඩසටහන යා නොහැකි එය නැවත රීනෙගෝෂিয়েට් කරන්න කියන එක, නැවත සාකච්ඡා කළ යුතුයි කියන එක පිළිබඳව ආණ්ඩුවේ මතය මොකක්ද කියලාත් මා අහන්න කැමතියි. එතකොට IMF එකේ සහෝදර ආයතනයක් වන ලෝක බැංකු දත්ත අනුව රටේ දරිද්‍රතාවය වැඩි, ඊළඟට අන්ත දුප්පතුන් ප්‍රමාණය වැඩි වෙනවා, ඊට අමතරව නිවාස නැති පිරිස් ඉන්නවා රටේ, මේ වන විට ජීවන වියදම වැඩි. මේ තත්ත්වයන්ට මේ ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික මොඩලෙන් මොකක්ද ලැබෙන සෙත? දැන් සමහර වෙලාවට ආණ්ඩුවට සම්බන්ධ ආර්ථික විද්‍යාඥයින් දිහා හොයලා බැලුවාම ඔවුන් ආර්ථික විද්‍යාඥයින්ට වඩා ඔවුන් මේ ආණ්ඩුවට සම්බන්ධ වෙලා තියෙන්නේ මේ චේම්බර් ඔෆ් කොමර්ස් එක හරහා. ඒකේ වැඩ කරපු අය තමයි මේ ආණ්ඩුවට උපදෙස් දෙන්නේ. ඔවුන්ගේ ස්වභාවය තමයි රියල් ස්ටේට් එකට වඩා, ඒ කියන්නේ රියල් ප්‍රොඩක්ෂන් එකට වඩා ඒ අය නිකන් බයින් ඇන්ඩ් සෙලින් ගෲප් එකක් විදියට තමයි ක්‍රියාත්මක වුනේ. වෙළඳාමට සම්බන්ධ අය වශයෙන් තමයි අපි හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ අය තමා බය වෙලා ඉන්නේ මේ නෙගෝෂিয়েට් කළොත් එහෙම ප්‍රශ්න ඇති විය හැකියි කියන එක. එහම බය විය යුතු නැහැ. දැන් මම ඔබට කියවන්නම් IMF එකම ඔවුන්ගේ නම්බර් 25 ඒ කියන්නේ නම්බර 25 235 කියන IMF එකේම ඉදිරිපත් කරනු ලබන මාධ්‍ය නිවේදනයක දක්වනවා IMF එකේම the economic outlook is positive but downward risk have increased. දැන් මේ ලංකාවේ කියනවනේ 2028 දී අර්බුදයක් එන්නේ නැහැ. ඒවා මේවා සමහර ආර්ථික විද්‍යාඥයින්. ඒතර මම ආණ්ඩුවෙන් අහනවා ඔබ රටට පැහැදිලි කරනවද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ කියන කෑල්ල downward risk have increased කියන එක. මොකක්ද ඒ වැඩි වුණ අවදානම් සහගත තත්ත්වයන් මොනවාද කියන එක පැහැදිලි කළ යුතුයි. එහෙනම් IMF එකම කියන්නට පුළුවන් අනාගතයේ මෙහෙම සාමාන්‍යයෙන් රිපෝට්ස් ටිකක්දී අපි සීරියස් වෙන්නට ඕනේ. අපි ටිකක් ප්‍රවේශම් සහගත වෙන්නට ඕනේ. අපි මේ පෙන්වා දුන්නා අපේ නම්බර 25 ඇලයිරක් 235 මාධ්‍ය නිවේදනයේ යටතේ අපි ආණ්ඩුවට ඇඟවීමක් කළා downward risk have increased කියලා. ඒ කියන්නේ අවදානම් වැඩි වෙලා තියෙනවා කියන එක. ඒකව තේරුම් අරන් අපිට රටට පැහැදිලි කිරීමක් අවශ්‍යයි රජයේ පැත්තෙන්. මොකක්ද අපිට ඇති වෙලා තියෙන අවදානම් සහගත තත්ත්වයන් කියන එක. අනික් අතට අපි දන්නවා මේ DSA එක පදනම් වෙලා තියෙන්නේ උපකල්පන මත. මේ උපකල්පන මත පදනම් කරන එක උපකල්පනයක් අපිට කියන්න පුළුවන් මේ රජයේ අයවැය ප්‍රාථමික ගිණුමේ හිඟය. ප්‍රාථමික ගිණුමේ හිඟය ගණනය කරද්දී දේශීය වශයෙන් ගෙවිය යුතු විශාල කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය සහ පොලි අතහැරලා තමයි මේ කියන්නේ. තාමත් මේ පිළිබඳ ගණනය කිරීමක් කරලා නැහැ. අනික අතට ඉකොනොමික් growth එකක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම. ඒක හොඳ දෙයක්. growth is needed. හැබැයි ඒ growth එක අපි කියන්නේ inclusive growth එකක්. සියලුම දෙනා ඒකට ඇතුළත් විය යුතු වෘද්ධියක් වෙන්නට ඕනේ කියලා. නමුත් අපිට පේන්නේ නැහැ වර්තමාන රජයේ ආර්ථික මොඩියුල තුල ඉන්ක්ලූසිව් සියලු දෙනා අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම දුප්පතුන්ගේ දුප්පත්කම වැඩි වෙමින් පවතිනවා.
එතකොට පහළ මධ්‍යම පාන්තිකයින්ට ආර්ථික පීඩාව දැනෙනවා. බදු ගෙවන්නන් මත බදු බර ඉතා ඉහළ වශයෙන් දක්නට ලැබෙනවා. ඉතින් මේ தත්ත්වය තුළ අර ආර්ථික වෘද්ධිය සියලුම දෙනාට ජයග්‍රහණ අත්කර දෙනවා වෙනුවට ඒ අනුව දැන් සිදුවෙන්නට ඉඩකඩක් තියෙන අනාගතයේ ණය දුන් පුද්ගලයින්ට වැඩි වහසියක් ගෙන දෙන ක්‍රියාවලියක් බවට පත්වීමට. අන්න ඒකයි විපක්ෂ නායකවරයා පුන පුනා කියන්නේ මේ තියෙන එකඟතාවය මේ තියෙන DSA එකෙන් නැවත සාකච්ඡා කරලා රටට ගැළපෙන ලෙස මේ ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සාදාගත යුතු බව.